everyone, welcome back to our holiday. In today's video I'm showing a beautiful colorful tulip fields in London. If you like to see amazing tulip field like this in London, don't skip this video and please keep watching. And in case you are new to our channel, please subscribe our channel. ලංකාවේ ඉඳන් අපේ channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් ඉතින් ලස්සන වීඩියෝස් අපි කරලා තියෙනවා ලංකාවේ විතරක් නෙමෙයි අපි ඉන්නේ දැන් එංගලන්තේ අපි ගිය තැන් මේ හැමදේම වීඩියෝස් දාලා තියෙනවා ඉතින් එහෙම අලුතෙන් බලන යාළුවෙක් නම් අපිව අනිවාර්යෙන් subscribe කරන්න ඉතින් මම හරිම exciting මොකද මගේ first time මේ වගේ ලස්සන පාට මල් තියෙන ෆීල්ඩ් එකක් බලන්න යන තුලිප් ෆීල්ඩ් එකක් බලන්න යන මම හිතනවා ඔයගොල්ලන්ටත් මේ අත්දැකීම වෙනස් අත්දැකීමක් වෙයි කියලා ඒ හින්දා අපේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. We are getting closer to 1000 subscribers. If you are watching our content first time, if you like our contents, please subscribe and help us to reach that goal. It's just 1 hour from London and it's located in Crowley. Ticket must be booked in advance online and its entrance fee is £20 and parking is available on site. You can also get snack drinks here. ඉතින් මේ දවස්වල අපිට මෙහි සීසන් චේන්ජ් වෙලා ස්ප්‍රින්ග් එක පටන් අරගෙන තියෙනවා. ඉතින් ස්ප්‍රින්ග් එක පටන් ගත්තී මෙහි අය කියනවා it's a new beginning කියලා. හේතුව අර ලස්සනට මල් පිපෙනවා, සමනල්ලු ඉන්නවා. හරිම සනී කියන්නේ මාර එළියයි දවස. ඒවත් එක්ක ඉතින් හැමෝම හරි සතුටින් ඉන්න දවස්. ඒක ගොඩක් ෆීල් වෙනවා. ස්ප්‍රින්ග් කියන එක ෆීල් වෙනවා මෙතන එන්ට්‍රන්ස් එකේදී. ඒ තරම් ඒගොල්ලෝ ඒ සෙටප් එක ඒ විදිහට හදලා තියෙනවා. මට නම් හරිම සතුටු හිතුණා ඉතින් ඇතුල් වෙද්දිම. ඉතින් හැමෝම එහෙමයි මෙතන ඉන්න හැමෝම ඒ වගේම ඒ සතුටින් තමයි ඇතුළට යන්නේ. බලන්න ඩෙකොරේෂන්ස් එහෙමත් ඒ විදිහට තමයි කරලා තියෙන්නේ. ටුලිප් කියන්නේ මේ ස්ප්‍රින්ග් සීසන් එකේදී පිපෙන මල් වලින් ඉස්සෙල්ලා පිපෙන මලක්. ඉතින් ගොඩක් ලස්සන මල් පිපෙනවා මේ ස්ප්‍රින්ග් සීසන් එකේදී. ඉතින් ඒ පළවෙනියටම පිපෙන ලස්සනම හුරුබුහුටි මල තමයි ටුලිප් කියලා කියන්නේ. ටුලිප්. ඉතින් මෙහෙමත් කියනවා මේ අය මේ මල් පිපෙද්දී winter is now over, brighter days are here. ඉතින් ඒගොල්ලෝ ඒක enjoy කරනවා. ඒකත් එක්ක හැමෝම අර ආයි ඉපදෙනවා වගේ එකක් මේගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා ස්ප්‍රින්ග් එකේ එද්දී. they feel very happy and hopeful. spring the sunny days එනවා අන්න ඒ වගේ මාර enjoy කරනවා පරිසරය. අර අපිට ලංකාවේදී දිනදා ජීවිතේදී අපිට සාමාන්‍ය දේවල් ඉතින් අර අපි හැමදේම දකින ලස්සන මල් පිපිලා තියෙනවා අපිට තියෙන එක දේශගුණයක්. හැබැයි රටක ජීවත් වෙද්දී අපිටත් දැනෙනවා අපිට චේන්ජ් එක ඕනේ කියලා. ඉතින් වින්ටර් එක කියන්නේ හරිම සීත, හරිම අමාරු කාලයක්. පරිසරය උනත් එච්චර ලස්සන නැහැ. ඒක වින්ටර් එකේදී තියෙන වෙනම ලස්සනක්. ඉතින් ඒත් අර ස්ප්‍රින්ග් එක පටන් ගත්තේ මෙහෙම මල් පිපෙද්දී හැමෝ කැමති පොඩ්ඩක් පරිසරයත් එක්ක ඉන්න. ඉතින් මෙහි අය ගොඩක් විශේෂයෙන්ම they enjoy the beauty of nature. ස්ප්‍රින්ග් එක කියද්දී යාලා ඉන්නෙම ගොඩක් එළියේ. ඒගොල්ලෝ ගොඩක් family outing යනවා, picnics යනවා. ඉතින් මෙතනදිත් අපිට මම දැක්ක දෙයක් තමයි ගොඩක් families ඇවිත් ඒගොල්ලෝ enjoy කරනවා දැක්කා. No, you hug each other, then the tulip will go like that. Oh. මේ මාර ලස්සනයි.
We had so much fun, and that's the end of our day, and we hope you enjoyed too. If you like it, make sure to subscribe, and see you soon in our new adventure. Looks like we made it. Look how far we've come, my baby. Might have took a long way. We knew we'd get there someday. They said I'll bet they'll never make it, but just to look at us holding on, we're still together, still going strong. Still the one, you're still the one